අපි උණු සටහන අඳින විදිය කර ගැඹුරේ ඉඳලා හිලි කඩට රේඛාවක් අඳිනවා. එතනින් ඉහළ කොටස අයින් කරනවා අපි. මේකෙදි ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි එක තමයි අපි කපන්නේ. මෙන්න බලන්න මේ කොටස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ කොටස අපි කැපිලා අයින් වෙනවා. මේකට අපි රැංගලර් දාන්නේ මේ විදිහට ගන්න. මෙතන සම්මත විදිහට 20ක් ගන්නවා. මෙතන ඔයාලට අවශ්‍ය අතේ උස, මෙතන අකට. මෙතන අපි දැඩි කරලා මේ බ්ලවුස් එකට අල්ලනවා. ඒකට අපි මේ විදිහට තට්ටු සාය දාලා ගවනවා. මෙන්න තට්ටු සායේදී බලන්න අපි මේ විදිහට තමයි මෙවි හදාගන්නේ. මෙන්න බලන්න සායේ උස ගන්න අපි. අපිට අවශ්‍ය සායේ මේ තට්ටුවක උස ගන්න. සායේ උස මෙන්න තට්ටු ගණනේ බෙදලා. ඒකට අපි මහුම් වාසි එකක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට අවශ්‍ය තට්ටුවක උස එන්නේ. ඊට පස්සේ බලන්න මේකේ පළල ගන්න විදිය. මෙන්න අපේ ඉන හතරෙන් බෙදෙනවා. ඒකට අපි පහක් එකතු කරලා පළවෙනි තට්ටුවේ පළල දෙවි කොටස කපා ගන්නවා. දෙවෙනි තට්ටුවේදී ඊට වැඩිය 10ක් වැඩි. තුන්වෙනි තට්ටුවේදී ඊට වැඩිය දෙවෙනි තට්ටුවට වඩා 10ක් වැඩි. හැබැයි මේක සම්මත නැහැ. මේව සාමාන්‍යයෙන් අපි ගන්න විදිය. මෙතෙන්දී අපිට මේව වෙනස් කරගන්න පුළුවන්. අපිට පළවෙනි තට්ටුවට දෙවෙනි තට්ටුවට රැලි ඊට වැඩියෙන් අවශ්‍ය නම් මේ 10ට වැඩි අපි එකතු කරන්න. හරි? තේරුණානේ?